Welcome to Storyboo Land, where every story comes alive. සාදරයෙන් පිළිගන්නවා අපේ වලාකුළු කුස්සියට. මෙහි හැම වෙලේම හරිම පුදුම දේවල් තමයි පිසෙන්නේ. අන්න බලන්න සනිවිල් නගරයට මොකද වෙලා තියෙන්නේ? අද නගරය හරිම අඳුරුයි. බානබි වලාකුළ අද හරිම කේන්තියෙන් ඉන්නේ. ආනබිගේ කේන්තිය නිවන්න පුළුවන් එකම දේ තමයි හිනා කප් කේක් එකක්. ඒත් මේක හදන්න අපිට මැජික් අමුද්‍රව්‍ය 3ක් ඕනේ. ඔයාලා මට ඒකට උදව් කරනව නේද? නියමයි. එහෙනම් අපි යමු. මුලින්ම අපිට ඕනේ කිති කුරුල්ලෙකුගේ පිහාටුවක්. අපි යමු කිති කුරුල්ලෝ ඉන්න වනාන්තරයට. ඔන්න අපි ආවා. ඔයාලට පේනවද මේ පාට කිති කුරුල්ලෝ? එයාලා හරිම දගයි. අන්න ලස්සන පිහාටුවක්. හරි අමුතු විදිහට වැනෙනවා. ඒක අල්ලගන්න මට උදව් කරන්න. හරි මම ඒක අල්ලගත්තා. බලන්නකො මේකේ තියෙන ලස්සන. දැන් අපිට ඕනි සින්දු කියන දෙහි ගහක යුෂ ටිකක්. අහන්න ඒ ලස්සන සින්දු ඇහෙනව නේද? පේනවද ලස්සනට hina වෙන දෙහි ගෙඩියක්? ඕ ඒක තමයි. මම ඒකෙන් පොඩ්ඩක් මිරිකලා ගන්නවා. මේකේ සුවඳ හරියට අලුත් ඉරේලිය වගේ. දැන් ඉක්මනට කුස්සියට යමු. මේ මැජික් එක වැඩ කරන්න නම් මට ඔයාලගේ උදව් ඕනේ. වැදගත්ම දේ මට ඔයාලගේ හයි ෆයිව් ශක්තිය ඕනේ. ළමයි හැමෝම ලෑස්ති වෙන්න. මම 3ට ගණන් කරනකොට ස්ක්‍රීන් එකට හයි ෆයිව් එකක් දෙන්න. 1යි 2යි 3යි. වව්! මට ඒක දැනුණා. ඔයාලගේ ශක්තිය හරිම පුදුමයි. කලවම් කරමු, කරකවමු, මැජික් බලය ගේමු. දැන් අපි මේක වලාකුළු වවන්න එකට දාමු. ටිං! ඔන්න ලෑස්ති. බලන්න මේවා සාමාන්‍ය කේක් නෙමෙයි. මේවා hina කප් කේක් බැලුම් වරිය පාවෙනවා. යමු කප් කේක්. අපි බානබි හිනස්සමු. බානබි මේ බලන්නකෝ අපි ඔයාට ගෙනාකු තැහැංග. බානබි තාම ඉන්නේ කේන්තියෙන්. එයා එක කේක් ගෙඩියක් කන්න හදන්නේ. බූම්! අපෝ ඒක ලොකු hina බර්ප් එකක්. මොකද්ද මේ වෙන්නේ? එයාගේ මූණේ පාට වෙනස් වෙනවා. එයා දැන් සුදු පාටයි. බානබි දැන් හයියෙන් hina වෙනවා. එයා දැන් හරීම සතුටින්. නගරයට ආයෙත් ඉරේලිය ලැබුණා. ඒ විතරක් නෙවෙයි බලන්න පාට ගමි බෙයාස් ටෆී වහිනවා. යාළුවනේ ඔයාලට ගොඩක් ස්තුතියි මට උදව් කරාට. ඔයාලා හරිම දක්ෂයි. ආයෙත් දවසක වලාකුළු කුස්සියේදී හමු වෙමු. Bye bye. If you enjoyed the story, please like and subscribe. Share your thoughts in the comments below.